වැඩිහිටියෙක්ගේ අටහනුවේ කෙළවරේම දත එහෙම නැත්නම් මේ විස්ඩම් ටූත් එක ඉවත් කිරීමේදී එම ප්‍රදේශයේ උපකරණ භාවිතයට වෛද්‍යවරයාට හොඳ ඉඩක් ලැබිය යුතුයි. මොකද සමහර වෙලාවට මේ දත ඉවත් කරන අඬුවෙන් විතරක් ඉවත් කරන්න බෑ. එලිවේටර්ස් කියලා අපි හඳුන්වන විවිධ උපකරණ අවශ්‍ය වෙනවා. ඒ වගේම සමහර වෙලාවට අස්තිය යම්කිසි විදියකට කැපීමක් කරන්න සිදු වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ අපි කියනවා ෆ්ලැප් එකක් දානවා කියලා. ඒ කියන්නේ හැම විදුරු මහ යම්කිසි විදියකට අයින් කරලා ඒක මහන්න ඕනේ. ඉතින් මේ ආදි වශයෙන් මෙහි සුළු ශල්‍ය කර්මයක් සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් තිබිය යුතුයි මුඛය තුළ. ඉතින් රෝගියාගේ යුතුයකම තමයි ඔබට හොඳට හිරිවැටලා තිබෙනවා නම් වෛද්‍යවරයාට ඔබේ මුඛය හොඳින් විවෘත කරලා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. මොකද ප්‍රතිකාරය නිවැරදිව ඔබට කරගන්න අවශ්‍යයි. වෛද්‍යවරයා කියන්නේ මිනිස්සෙක් ඔහුට අවශ්‍ය ඉඩහසර එම ප්‍රදේශයේ තිබිය යුතුයි. ඒ නිසා සමහර රෝගීන් අපට හමු වෙනවා කිසිම උනන්දුවක් නැහැ තමන්ගේ ප්‍රතිකාරය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට. නමුත් අවශ්‍යයි ඔබගේ සහයෝගය රෝගියාගේ. එම නිසා මුඛය හොඳින් විවෘතව තබාගෙන ඒ අවශ්‍ය සහයෝගය වෛද්‍යවරයාට ලබා දෙන එක කළ යුත්තක් බව මතක් කරන්න කැමතියි. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.